ආයුබෝවන් ලබන්නා වූ 2026 නව වසර ඔබට සුබම සුබ නව වසරක් වේවා. ඉතින් ගිය අවුරුද්දේ වගේම ලබන්නා වූ මේ 2026 නව වසරේත් ලග්න පලාපල විස්තරය දිගහරින්නයි මේ සූදානම. මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා උපන් ඔබට කොහොමද කියලා මේ වසරේදීත් දැනගන්න ඔබට පුළුවන්. අප දන්නවා ඔබත් මේ ගැන දැනගැනීමට නොයිවසිල්ලෙන් රැඳී සිටින්නේ. ඉතින් ලග්නෙන් ලග්නෙට ඔබට කොහොමද කියලා දැනගෙන ඒ වගේ තියෙන අසුභඵල ග්‍රහඵල තත්ත්වයන් 2026 වසරේ සිදුවන ග්‍රහඵල තත්ත්වයන් ඔබගේ ලග්නයට අනුව දැනගෙන ඒවාට අනුව කරන්න තියෙන වත්පිළිවෙත් ඒ ආකාරයෙන් කරලා ඔබටත් පුළුවන් 2026 නව වර්ෂය සුබම සුබ අවුරුද්දක් කරගන්න. ඉතින් මෙතැන් සිට ලග්නෙන් ලග්නයට කොහොමද කියලා විමසා බලමු. මිථුන ලග්නය මිථුන ලග්නයෙන් උපන් ඔබට වසර ආරම්භය මූල්‍යමය වශයෙන් තරමක් අභියෝගාත්මක වෙන්න පුළුවන්. වසරේ දෙවන භාගය ඉතාමත් වාසනාවන්තයි. සංනිවේදන මාධ්‍ය සහ ප්‍රකාශන කේස්ත්‍රවල නිරත වන අයට ඉහළ පිළිගැනීමක් ලැබෙනවා. ව්‍යාපාරික කටයුතුවලදී නව හවුල්කරුවන් සම්බන්ධ කර ගැනීමෙන් ව්‍යාපාර පුළුල් කරගන්න පුළුවන්. සහෝදර සහෝදරියන් සමග පැවති මතභේද දුරු වෙනවා. අසල් වැසියන් සමග සුහදතාවය වර්ධනය වෙනවා. කෙටි සංචාර සහ විනෝද චාරිකා බහුල වන අතර පවුලේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදු වෙනවා. ලිවීමේ හා කියවීමේ දක්ෂතා ඇති සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් පවා හිමි වෙන්න පුළුවන්. භාෂා ඉගෙනීම සඳහා මේ ඉතාම සුදුසු වසරක්. පෙනහළු සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ආබාධ ගැන සැලකිලිමත් වන්න. දූවිලි සහිත පරිසරයෙන් හැකිතාක් ඈත් වී සිටීම මෙන්ම ශ්වසන ව්‍යායාමවල නිරත වීම ගුණදායකයි. සුබ දවස් බදාදා සහ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා. සුබ වර්ණය කොළ සහ කහ. සුබ අංකය 3 සහ 5. සුබ මැණික් පච්ච. අය 14යි වැය 3යි. 2026 වසරේ සිදුවන ග්‍රහඵල තත්ත්වයන් අවම කරගෙන සුභඵල වර්ධනය කර ගැනීම සඳහා මිථුන ලග්න හිමියන් මේ දේවල් කරන්න. බුධ ග්‍රහයාගේ බලය වැඩි කර ගැනීමට සහ බාධා දුරු කර ගැනීමට බදාදා දිනවල කොළ පැහැති වස්ත්‍ර ඇඳ විෂ්ණු දෙවියන්ට පූජාවක් තබා ආශිර්වාද ලබා ගන්න. පක්ෂීන්ට ආහාර දෙන්න, ජලය ලබා දෙන්න. විෂ්ණු අෂ්ටක හෝ විෂ්ණු ස්තෝත්‍ර සජ්ජායනා කිරීම හෝ ශ්‍රවණය ඉතාම ගුණ. ඉතින් ඔබගේ ලග්නය ගැනත් හොඳින් අසා දැනගෙන ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඔබට තිබෙන අසුභඵල ග්‍රහඵල තත්ත්වයන් දුරු කර ගැනීමට ඒ පිළිවෙත් කරන්න. ඉතින් මේ වගේම පලාපල අරගෙන ඔබ හමුවට නැවතත් පැමිණෙනවා. ඒ ලද සැනින්ම නැරඹීමට අපගේ YouTube channel subscribe කරලා තියාගන්න. උදා වෙන නව වසර සුබම සුබ නව වසරක් වේවා.